පව් කළ එළුවෝ ඇදපන් හපුතල් කන්ද. අනේ සැප නින්ද නේද? මේවා තමයි මට හම්බ වෙන කොන්තර. කරත්ත තල්ලුව. මට අමතක වුණානේ කියන්න. ගමේ හරි ජංජාලේ අතුරු තලස්ස මහා විදුහලේ සංවත්සරයට පණ්ඩිත ඔල්මුරන්දන්තුමයි බගලවති ඉස්කෝලේ හාමිනේ යමරට වැඩ. විදේශ ටෙලිවිෂන් ආයතනයක සුප්‍රකට වාර්තාකරුවෙකුත් වෙනවලු වැඩසටහන පිටරටවල ප්‍රචාරය කරන්න. අපේ කලා නැටුමුයි රූකඩ චණ්ඩාශෝක නාට්‍යයි පෙන්වන්න ලැහැස්තිය. කොහෙන් කෙලවර වෙයිද අනේ මන්දා. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ටෙලිවිෂන් පිස්සුව. එළුණයිද? උඹ කාටද ඔය කොල්ල බල්ලා කියන්නේ? මේ පුටු බංකු ටික ඉස්කෝලේට දාන්නත් ඕනේ. නාට්‍ය පුහුණුවට උඹම ඉන්න එපාය. උඹනේ ප්‍රධාන නළුවා. අනේ මට ඒ නළුකම ඇති වෙලා. එළුවා හැටියට ඉන්න ඕනේ. මැණික් ගලේ පය හැපුණට කනා හැදින ලාගනේද? මෝඩයා. මේවා ටෙලිවිෂන් වලට යන්නේවා. උඹට රංගපාන්න බෑ. ඒකයි. මොනවා කිව්වා? මට රංගපාන්න බෑ. වයිට් කොමෙට් ලව් ඕන එකක්. චරිතට බහලා රංගපාන්නේ තේරුණාද? දැක්කා මග දිගටම කුණු බාල්දියක් පේන්න බෑ. බහැලා රංගපාන්නමයි දඟලන්නේ. මේ අපහාස කරන්න එපා. තේරුණාද? ප්‍රධාන චරිත හැමෝටම දෙන්නේ නෑ. මේ ළඟදී ටෙලිවිෂන් නාට්‍යයකටත් මට කතා කළා මුට්ටියක් ඔළුවේ දාගෙන රංගපාන්න. මම බෑ කිව්වා. ඒකේ රංගපෑවනම් කාටද ආඩම්බර? දැන් එළුවොත් නළුව වෙන කාලෙනේ. උඹ ඇයි අපේ නාට්‍යයට බෑ කියන්නේ? පිටපත හරිනේ. මොනවා? අපේ කලානිධිතුමාගේ කෘතියක්. දෙබස් පඬිතුමාගේ. ඒක ඉතිහාස කතාවක්නේ. උඹ චණ්ඩාශෝක රජුරුවන්ගේ එළුවා. මම අන්තිම සීන් එකට කැමති නෑ. අර රජා මගේ බෙල්ල කපන්න වගේ කඩුව වනන එකට. ඒ බොරුවටනේ. මම දන්නා. බොරුවට වුණත් ගැස්සුනොත් මගේනේ බෙල්ල. උඹට බැරි නම් ඒක ඉස්කෝලේ හාමිනේට කියපන්. දැන් යම. එළුණයිද? අර කවුද බං අර? මොඩ්ඩඩුවක්. Where Pandit Olmorondan? I don't know මෙලෝදයක්. ඔල්මොරොන්දන් තුමා පාසලේ සාකච්ඡාව. Oh, I see. ඇයි? රිලව් නටවන්නද? ඔබට මාව පේන්නේ රිලාකාරයෙක් වාගේද? අපේ මේ පැරණි රූකඩ කලාව රටවල් ගණනාවක පෙන්නලා මම මේ ළඟදී ආවේ. පිටරට පෙන්නේ ඒවා මෙහෙ පෙන්වන්න බැරි හින්දාද? එළුවට නම්බුවට කතා කරන්න ඉගන්නුවොත් හොඳයි. සමාවෙන්න. මොනවද ඔය මළුවල? ඔය රූකඩ. උත්සවයට වෙන්න ඇති ආවේ. නටුවෝ ඔය එළුවොත් එක්ක කතා කර ඉන්නද? සමාවෙන්න ආයිබුවන්. අර පාරෙන් හැරිලා ගියොත් ඉස්කෝලේට ළඟයි. Thank you very much. Cheerio. මිනිහා හරි තදෙක්නේ. කඩෙන්මයි වැඩ. දැන් කරත්තේ තල්ලුව. අඬපාල. එළුණයිද ඩ්‍රයිවිං. මොනවා කරන්නද? දැන් ඔබ මහා නළුවනේ. මම දෙන්නම් නැටෙන්න පදයක්. අනේ උඹගේ පදේ අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. අනික යමන් අන්දරයෝ මෙල්ල නොවී තරගෙට දැන් ළඟමයි ගමන සරුයි ටිකෙන් ටිකම රැවුණා. අනික යමන් අන්දරයෝ මෙල්ල නොවී තරගෙට දැන් ළඟමයි ගමන සරුයි ටිකෙන් ටිකම රැවුණා. සුද්දන්ට තරු පේන්න වැඩේ දෙන්න ඕනේ. ඔව් ටෙලිවිෂන් වැඩ ලේසි නෑ. ඒක තමයි මම කියන්නේ. වැඩ පෙන්වන්න නම් හොඳ චරිත ඕනේ. නැත්තම් බෑ. නිහඬ වෙන්න. දැන් අවුරුද්දක වෙලේ ඉඳලා මේ ගුරු දෙගුරු බෝඩ් මීටිම තියෙනවා. විශේෂයෙන් අද රැස්වීම සංදර්ශනය නිසා. ඒත් කිසි වැඩක් වුණාද? හැමදාම අනම් පුස් ඇදලා ගන්නවා. මගේ තේ ටික ඉවර වෙනවා. සන්තෝෂෙන් විසිරිලා යනවා. කිසිම තීරණයක් නැහැ. මීට පස්සේ මං හිතන විදියට වැඩ අපිට ලෝකෙට ලැජ්ජ වෙන්න බෑ.
ඔබ හරි ලැජ්ජ වෙන්න බෑ. අපිව හොයාගෙන ඉන්නේ අපේ වැඩ බලන්නනේ. කොහෙද වැඩ පෙන්වන්න මට රජ පාට් එක විතරයිනේ. මහා ඇමති පාට් එකක් මට ඕනේ. ඩබල් ඇක්ටිං. බෑ කියලා බෑ one shot. මේක කරන්න බෑ. රජපාට ඕනේ කිව්වා දුන්නා. කොණ්ඩේ තියෙන හින්දා පොතේ නම මාරු කරුවා කොණ්ඩාසෝක කියලා. දැන් කොණ්ඩ මහා ඇමතිකුත් දාන්නද කියන්නේ? එහෙම බෑ. මමයි අධ්‍යක්ෂිකා. කොයි පාට් එකට වුණත් රංගපෑම් බලන්න ඕනේ. ඔබ හරි. ආව යකා උස්සන්න එපා. එළුවව තේරුවේ මොකක් බල්ලද? මේක අදම බේරුමක් කරන්න ඕනේ. මම ගිහින් එන්නම්. one shot. මොකද වෙදිකාරයාට ඩෝංගින් වාගේ එළුවව චරිතෙට ගත්තේ මොකක් බලලාද කියලා අහනවා. එළුවගේ මොකක් බලන්නද? ඌ ගැනනේ කතා ශරීරේ. ශරීරය මොක වුණත් මගේ දුව තමයි දේවිය. ප්‍රධාන නිලිය වෙන්න ඕනේ. විදේශ රටවල යන්න වුණොත් කියලා ඇඳුනුත් මැස්සුවා. මමයි නිෂ්පාදක. මතක තියාගන්න. කලබල වෙන්න එපා. සුප්‍රකට විදේශීය ප්‍රචාරකයෙක් එන එකේ අපි එකමුතු වෙලා මේ සංදර්ශනය ඉහළින් පෙන්වන්න ඕනනේ. මම රජ ආදර ගීතයක් සකස් කොළ. මගේම නිර්මාණයක්. තාලෙත් මගේ, තනුවත් මගේ කියන්නෙත් මමයි. මේක සාකච්ඡා කරන වෙලාව. සින්දු කියන වෙලාව නෙමෙයි. ඔබ හරි. පොඩ්ඩක් ඉන්නලා අහන්න. පඬිතුමා පොඩ්ඩක් ඉන්න අහගෙන රාලහාමියාගේ සින්දුව ඉවර වුණාම මම එන්නම් සාකච්ඡාවට. තා නා 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 ආ තා නා 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 ඕකට නැතුම මගේ දුවගෙන් ඇයි අපි නැද්ද අත්වල අල්ලන්නවත්? නෑ 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 මේක එක්කෙනයි කියන්නේ. ඒ බම. ඔව්. මේ තියෙන්නේ කොලේ දැන්න බෑ හම්බ වුනේ. දුව එන්න ආලෙ බඳ මාගේ රම්‍යවන්. ආලෙ බඳ මාගේ රම්‍යවන්. වන්? ඇයි වන් මොකද? ඇයි මේ අපි ඉන්නේ? 2 ආලෙ බඳ මාගේ රම්‍යවන්. එහෙම බෑ. ආලේ බැන්ද මාගේ රම්‍ය 1 2 එතකොට අපි 3 4 මේ මගේ සින්දුව වෙනස් කරන්න එහෙම බෑ. ආව්. ආලේ බැන්ද මාගේ රම්‍ය 1 2 3 4 අවුරුදු 7ක් දොහින මේවර කළ මෙමා. අවුරුදු 7ක් දොහින මේවර කළ මෙමා. ගත්න දුන්නගේ ඇගේ රූපේ බෝවගේ. ගත්න දුන්නගේ ඇගේ රූපේ බෝවගේ. ආලේ බැන්ද මාගේ රම්‍ය 1 2 3 4 නවත්තන ඔය ගෝසාව. පණ්ඩිත පට්ටන් තිබුණයි කියලා නෑ හලෝ. මටත් අද වෙනවා. පොඩි දරුවත් ඇඬෙව්වා. නටන්න දුන්නෙත් නෑ. මම යනවා. මගේ මූඩ් එක කෑම. මමත් යනවා. one shot. ඕක තමයි මම කියන්නේ. සාකච්ඡාව නම් සාකච්ඡාව, සින්දු නම් සින්දු. සාකච්ඡාවලදී සින්දු නැටුම් තහනම්. ඒ වෙදිකාරයාටයි එක එකාටයි බය ඕන විදිහට නටන්න මට බෑ. රාලාමියා ඌටම සින්දු ලියාගෙන බලමු උන් නාට්‍ය නටෝන හැටි. අපිව වැඳලා ගෙන්න ගන්න වෙයි විදේශ කට්ටිය ආවහම. මම බලසන්දර ලියනෝරා නාඩගම් වල සේරම ප්‍රධාන චරිත රංගපාපු කලාකාරයෙක්. one shot. දැන් ඉන්න සුද්දෝ ඒව දැකලත් නෑ. උන්ට එළුවා ලොකු වුණා. පෙන්නපුවා දැන් ටෙලිවිෂන් වලින් එළුවෝම ඉන්නේ ඔය මදිවට. මේ දෙන්නක මුදලාලි ණයට සුරුට්ටුවක්. පුතේ ණය ගන්න නැගලා ඕවා මොනවද? පටස් ගාලානේ ගෙවන්නේ. මොකද අද රිහර්සල් නැද්ද? ඉස්කෝලේ බලාගෙන ඇති. උඹලගේ එළුවනේ දැන් මුදුන වෙලා තියෙන්නේ. එළුවෝ අර එනවයි කියපු විදේශිකයන්ට උඹයි බගලවති නටලා පෙන්නපන්. මට රංගපෑම ඇතත් එකයි නැතත් එකයි. එහෙනම් අරුන්ගේ නාට්‍ය කඩාකප්පල් කරන්න උඹ උදව් වෙන්න ඕනේ. එතකොට අපිට ඕන හැටියට ෂෝ එක ටෙලිවිෂන් එකට පෙන්වන්න පුළුවන්. චා ඒවක් ඇත්ත වැඩ. මුදලාලි මම කලාකාරයෙක්. හොඳයි. උන්ගේ නාට්‍ය රංගපාලා උන්ගෙන් ලැබෙන ගණනට වැඩිය මම උඹට දුන්නොත් මොකද කියන්නේ? එහෙම වුණොත් කලාව අමතක කරලා සලකා බලනවා.
හැබැයි විදේශීය ටෙලිවිෂන් කොන්තරත්වකුත් තියෙන හින්දා ගණනට බලපානවා. හොඳ වැඩේ. අර පැත්තෙනුත් ගාන අරන් බෑ කියලා තවත් ගාන උස්සපන්. අපොයි බෑ. ගාන උස්සන්න ගිහින් මස් කඩේ කොක්කේ ඉස්සෙයිද දන්නේ නැහැ. මුදලාලි ඒවා බලාගනි. ඒ මස් කඩෙත් මේ මුදලාලිගේනේ. මෙන්න උත්සවයේ වැඩසටහන. හරියට 7:30ට විදේශීය අමුත්තා මා විසින් පිළිගැනීම. හැබැයි එතකොට මට තියෙන්නේ බකන් නිලාගෙන ඉන්න එකයි. එහෙමද? ඊළඟට පොල් තෙල් පාන දැල්වීම. ආගමික වතාවත්. ඒව හොඳ වැඩ. හැබැයි බොරු වැඩ කරලා සුද්ධ රැවට්ටුවට බොරු සෝබන වලින් ගම් රවට්ටන්න බෑ. තේරුණාද? වෙන මොනවද? විදේශ අය මේ වගේ උත්සවවලට කැමති. පහන් පූජාවකුත් ලෑස්ති කරලා තියෙන්නේ. දවල්ද? දවල් නෙවෙයි රෑ. මේ පොල් තෙල් වැඩක් නැතුව පුච්ච දාන කාලයක් නෙමෙයිනේ. අපි හොඳ සැර බල්බ් එකක් දාමු. හරි හොඳ අදහස්. පත්තු කරන්නත් ලේසි. පාන්තිරත් ඕනේ නැහනේ. පාණ්ඩිත පට්ටම තියෙන නිසා මෝඩ කතා කියන්න අවසර දෙනවා. නැත්තම් මම දන්නවා ඔයාට උත්තර. විදේශිකයන්ට පෙන්වන්න ඕන නේද අපේ සංස්කෘතිය? මොන කෘතිය පෙන්නුවත් ගඳ නොගහන්න කරන්න ඕන. තේරුමක් ඇතුව. අපිට තේරුමක් නැතුවට විදේශිකයන්ට හරි ඉහළයි. 10ට අපේ කලානිධිතුමා දකුණේ පැරණි නැටුම් සම්ප්‍රදායක් සකස් කරලා තියෙනවා. ඔව් මම ලෑස්ති. අපේ විශේෂ නාට්‍යයෙන් පස්සේ නළුවෝ සේරම රෙඩි. නළුවෝ රෙඩි වුණත් මේ එළුවා රෙඩි නෑ. මොකක්ද එළුවෝ කිව්වේ? බෑ කිව්වා. එළු බෑ එකද නැත්තම් ඇත්තටම බැරි බෑ එකද? බෑ කියලා බෑ. ප්‍රචාරක කටයුතුත් ඉවරයි. උඹ කැමති නැද්ද? උඹේ මූණ ටෙලිවිෂන් එකෙන් බලන්න. ටෙලිවිෂන් එකෙන් තියා මම කන්නාඩියක් ළඟින්වත් යන්නේ නෑ. මටම ලැජ්ජයි. කියපන් ඇයි උඹ දැන් බෑ කියන්නේ? මුලදී කිව්වේ නාට්‍යයට ඕනේ සහයෝගයක් දෙනවා කියලා. චරිතයට බහැලා රංගපානවා කියලා. හදවතට තට්ටු කර කර කතා කරනවයි කියලා. ඒක තමයි මේ තට්ටු කරලා තියන්නේ. නළුකමෙන් දිනු වෙන්නත් ක්‍රම තියෙනවා. රිංගනකොට එහෙමයි. පස්සේ ඉල්ලීම්. එළුවා ලෙඩේ අදින්නයි හදන්නේ. එළුවෝ ඔය සෙල්ලමට එන්න එපා. උඹේ කේන්දරේ බලෝගනින් මාරකයක් ඇති. මම මේස ලග්නේ මාරක නෑ. මුදලාලි කිව්වා මස් කඩේ මාරක එළු කොක්කේ කුකුල්ලු එල්ලන්න ගන්නවා කියලා. ඇත්තම කියපන් ඇයි උඹ බෑ කියන්නේ? ඒ නාට්‍ය පිටපත හොඳ නෑ. මොනවා? මම ලිව්ව පිටපත හොඳ නෑ? එළුව උඹ දන්නවද අපේ සාහිත්‍ය, සංස්කෘතිය, සભ્યත්වය, භාෂාව ගැන? ඇයි මම නදන්නේ? අපේ උන් ඒ කාලේ ඉඳලා හොඳ පොත්කාරයෝ. පඬිතුමා වුණත් කියවලා නෑ වගේ පරණ පුස්කොළ. අහගන්න. දාමත සරිකොට එළුවෙක් පෙරකී. එළුවෙක් පෙරකී නෙමෙයි එළුවෝ. එළුවෙන් පෙරකී. ඕකනේ අද පිරිහීම. දැනුම ඕන නෑ. කඩදාසි සර්ටිෆිකේට් එක රාමු කරලා එල්ලගත්තාම ඌ සියල්ල දත්. ඒක නේනම් බලනවා. මං පුස්සයන්ඩ කියලා අව්වට දාලා තිබුණු මිලින්ද ප්‍රශ්නේ පොත සේරම මේ එළුව කෑවනේ. එදා ඉඳලා ඌත් පඬිතයා වුණා. ඒවා කන්න ඉස්සෙල්ලත් අපේ උන් ගැන සඳහන් කරලා තියෙනවා. සව් සද්දම් වාදය කළ උගතුන් පවා මහා පඬි මිහිරි පැන්නේ ධර්මරත්න හාමුදුරුවොත් එළුවා ගැන දන්න බව සඳහන් කර තියෙනවා. මෙන්න මෙහෙම. එළුවා හොඳට දන්න දම්රුවන් මිහිරි පැන්නේ. කොහොමද සෙල්ලම? මගේ ප්‍රශ්නේ මේකයි. හොඳයි ඔය කතා තේමාවේ හරයක් තියනවද? හරයක් උඹ දැනගනින් එළුවෝ. ඉන්දියාවේ අශෝක සෙල්ලිපි ටැඹවල ඒ කාලේ සටහන් කරලා තියෙන්නේ මෙහෙම. රජ මුළුතැන් ගෙයි දිනකට එළුවන් දහස් ගණනක් මැරුවද අගරජු සිල් ගත්තා මලෝ දෙදෙනෙක්. අන්න ඒක තමයි මං කියන්නේ. රජවාසල දිනකට දහස් ගණන් එළුව මරලා සිල් ගත්තාම දෙන්නෙකුට බස්සනවා. 1000ක් මරුවත් දෙන්නෙක් මරුවත් පාප එකනේ. අපිට මෙතන තර්ක කර කර ඉන්න වෙලාවක් නැහැ. පුස්කොළ පැත්තකට දාමු. ඔය කොස්කොළ මිටියට දෙකට මට ප්‍රධාන චරිත රඟපාන්න බෑ. මොනවද ඕන?
දුවලා පැනලා නටලා රංගලා මහන්සි වී එන විටදී මොනවද මට දෙන්නේ? දෙන්නම්. උඹට හොඳ පුන්නකු බාල්දියක්. ටෙලිවිෂන් රංගපෑම් වලට ඔහොමද ගෙවීම්? ඊට වඩා දෙන්නයි ඉන්නවා. ඉල්ලන දෙයක් දෙන්නම්. රංගපාපන් එළුවෝ. මොකටද ඔය එළුවගේ උජාරුව අහගෙන ඉන්නේ? පන්නලා දාන්න නැතුව. වෙස් නැතුම් තියෙනවා. මම රූකඩ වලින්ම ෂෝ එක දෙන්න. ඇත්ත තමයි. ඕනේ නෑ. උඹ ඔය එපා. අපි වෙන කෙනෙක් දානවා. පලෙන් යන්න. එළුවෝ උඹට යන්නයි කිව්වේ. වැටෙන්නයි ගියේ නේද? එළුවත් පන්න ගත්තා. දැන් මොකද්ද කරන්නේ? කරන්නේ එළුව වෙනුවට වෙන එකෙක් දාමු. එහෙම කොහොමද කරන්නේ? අධ්‍යක්ෂිකා මම. චරිත ගන්නෙ මට ඕන විදිහටයි. එළුවත් එපා මොකෙක්වත් එපා. මාත් එපා නම් මං යන්නම්. මට තව බුකින් තියෙනවා. බුක් tamusiya බුක් කරනවා දඟලන්න නැතුව හිටියේ නැත්තම්. නෑ මං නිකන් කීවේ. මොකාගෙන් බේරුණත් වෙලික්කාරයා අමාරුකාරයා. බලාගෙන. මුදලාලි සල්ලි වේදම් කරන්න. මම දෙන්නම් ෆුල් සපෝට් එක. අපි නැතුව උන්ගේ නාට්‍ය ඉවරයි. අපි අපේම නාට්‍යයක් හදලා ටෙලිවිෂන් කට්ටියට පෙන්නමු. අන්න හරි. මම ජීවිතේ කැප කරලා බගලවතීට ෆේස් ටු ෆේස් දීලා උන්ගේ නාට්‍ය රංගපාන්න බෑ කිව්වේ මුදලාලි හින්දානේ. ඉස්කෝලේ නෝනා එව්ව කොහුපාර නපුරු තැනකට වැදුනා නම් මම සුන්. ඒක හින්දා මේ මුදලාලිගේ නාට්‍යයේ මට අධ්‍යක්ෂක පත්‍රම ඕනේ. ඔබ දන්නවද බං අධ්‍යක්ෂණය? මෙන්න මේ දෙන්න මුදලාලි සුරුට්ටුවක්. ඒ වත්තොයිස් වැඩනේ. වචන තුනයි. Ready? Action cut! උඹ හිතන තරම් ලේසි නෑ අධ්‍යක්ෂණය. මෙච්චර යක්ෂයෝ හතු පිපෙන්න වගේ බෝ වෙයිද ලේසි නැත්තම්? ඉස්සෙල්ලා මගේ දුවට නටලා රඟපාන්න හොඳ නාට්‍යයක් එපෑ. නාට්‍ය මොක වුණත් ප්‍රධාන චරිතේ මමයි. චරිතෙට ඉස්සෙල්ලා කතාවක් ඕන. මා ළඟ නාන කතා වුණත් තියෙනවා. මුදලාලිට ඕනේ සම්මානද සල්ලිද? දෙකම ලැබෙන එකක් කියපන්. ඒක ටිකක් අමාරුයි. ඒත් පොඩ්ඩක් ඉන්නකෝ. හරි තියෙනවා. හින්දි චිත්‍රපට දෙකක් තියෙනවා. එකක් සම්මාන ගැහුවා අනික සල්ලි ගැරුවා. ඒ දෙකෙන් කතා කෑලි පුරුද්දලා ගම්මු. ඒ මොන හිඟන වැඩක්ද? එලහරකයි මීහරකයි වගේ. මොකද නිෂ්පාදකතුමා අඬන්නේ? දැම්මම ඇති වෙලාද? මට මතක් වුණා ඉස්සර ටවර් හෝල් එකේදී බලපු නාට්‍යයක්. අපි කරමුකෝ ඒක. මතක් වෙනකොටත් ඇඬෙනවා. හොඳයි. කියමුකෝ බලන්න. සිරිවික්‍රම නාට්‍යය. අන්න හොඳයි. මම සිරිවික්‍රම රජුරුවන්ගේ පාට් එක. ඇහැලේ පොළ චරිතෙත් බාර ගන්නවකෝ. ඉස්සෙල්ලා කතාව අහගමුකෝ. චරිත පස්සේ බැරියයි. ඒකේ අන්තිම සීන් එක රජුරුව පිටුවහල් කරලා බෝට්ටුවේ යද්දි කියනවා සින්දුවක් පපුව පලාගෙන යනවා. මේක කරන්න බෑ. ඇඳිල්ල වැඩිනේ. මුදලාලි එක්කෝ අඬලා ඉවර වෙලා කියනවා. නැත්තම් කියලා ඉවර වෙලා අඬනවා. ඔන්න ආගන්නවා මූදු වෙරළ නිලමල මැටි ඇමතොරු අඬනවා. මේක මරණයක් නේ හැමෝම අඬනවා. කෝ සින්දුව? මේක මට කතාව කියන්න දෙන්න. සින්දුවට එන්නේ කතාවෙන් පස්සේ. ඒක තමයි. උඹ පොඩ්ඩක් හිටින්. කියන්න මුදලාලි. සිරිවික්‍රම රජතුමා බෝට්ටුවේ හිටගෙන ඔව් හිටගෙන අයි පුතු නැද්ද? බෝට්ටුව ඉංග්‍රීසි බටයෝ තල්ලු කරනවා. රජුරෝ අහනවා ඇමති ගොල්ලන්ගෙන් කිම්ද මේ කියලා. මුදලාලි කිම්ද මේ එරිලා මඩේ ඒ හින්දාද තල්ලුව? බෑ මූ එක්ක බෑ. මඩේ ඉල්ලා නෙවෙයි එළුවෝ රජුරන්ව නැවත ගෙනියනවා. හැමෝගෙම ඇස්වල කඳුළු. අඬනවා. ඔව් එතකොට රජුරෝ කියනවා සින්දුව. සින්දුව කියන්න මුදලාලි අපිටත් ඇඬෙන්න. මේකට අපේ මියුසික් හරියන්නේ නැහැ. මේකට ඕනේ මිනි බෑන්ඩ් එකක් ඇඬෙන්න ගහන්න. මෙන්න සින්දුව.
සිංහලේ අල්ලා දෙවා ඇයි මෙසේ නිගා කළේ මෙදා මෙන්න ඇඬෙන තැන සම්පූර්ණ ශ්‍රුතියෙන් පිට අපිටත් ඇඬෙනවා දොරේ. ඕවා කියලා ගල් විතරක් නෙමෙයි මැරුම් කන්නත් එයි. මැරුම් කෑවේ නෑ ඉන්දියාවේ හිරගෙදරදි මලේ. ඔබ ඉතිහාසෙත් වෙනස් කරන්න හදනවද? සිංහලේ අල්ලා දෙවාලා ඇයි මෙසේ නින්දා කළේ මෙදා ඉංග්‍රීසින්ගේ තරම තේරේ රාජ ආණ්ඩු නැති සඳේ. ඔය පරණ රජ කතා එපා. මුදලාලිට ඕනේ දුවව නටවල හාමියෙන්ගෙන් බේරෙන්නනේ. අපි දෙමු මියුසිකල් ෂෝ එකක්. මගේ කක්ක බෑන්ඩ් එක ඉන්නවනේ. මුදලාලිගේ දුව නටනවා. මොකද කියන්නේ? ඒක හොඳ අදහස. වියඳමත් අඩුයි. ඒ කිව්වේ මාව කපන්නද? නෑ නෑ. පාට් ටිකක් දෙනවා. මම කට්ටිය එක්කගෙන එන්න. මුදලාලි දුවට හොඳ මොඩ් ගවුමක් අඳවලා ගන්නකෝ. බගලවතීට අපි ගාවට එන්න දැන් ලැජ්ජයි. කරගන්න දෙයක් නැතුව දැන් ඉන්නේ. මේක හරි ප්‍රශ්නයක් වුණානේ. කෙරෙයිද නොකරෙයිද දන්නේ නැතුව අර පෝස්ටර් වලට මොකද කරන්නේ? කරන්නේ අලවන එකනේ. ජෙමා ඔය පෝස්ටර් ටික අරන් වරෙන්. ඕවා ටික ගිහින් අලවපන්. කොහෙද? කොහෙද? සාප්පුල මිසක්. අනුන්ගේ තාප්පනේ. ඉතින් අපේනේ පාප්ප. කෝරේ නෝයි කිව්ව සංගීත කණ්ඩායම. සංගීතකාරයෝ එයි. කොහොමද මුදලාලි? නිකම්ම නැට වෙනව නේද? සුද්දගේ සිරිත පෙන්නන හැමදේටම very nice කියන එකයි. ඒ වුණාට උන් කැමති නෙව්වට. ජෙමෝ මොනාද ඔය කොළමිටිය? නාට්‍ය පෝස්ටර්. මුදලාලි අලවන්ටද කඩේ තාප්පේ. පාප්පාපේ. මම ඔබට කියන්නේ නෑ ඔක අලවන තැන. ගියෙන් බගලවතියට කියපන් ඔය කොළ කඩලකාරයාට විකුණන්න කියලා. ඒ නාට්‍ය කෙරෙන්නේ නෑ. ඉදාට කෙරෙන්නේ එක ෂෝ එකයි. ඒ අපේ එක. පල්ලයන් යන්න මෙතනින්. හා මුදලාලි ප්‍රේක්ෂකයෝ තරහ කරගන්න එපා. දැන් දුවට එන්න කියන්න නැතුම පුරුදු වෙන්න. දුව එන්න. කඩපිල්වල නටවන්නේ අද මොඩ්ඩේවනේ සුද්දෝ ඉල්ලන්නේ. සුද්දෝ ඉල්ලනේවම අපි දෙන්නම ඕනද? මගේ කෙල්ල නටනවා නම් නටන්නේ කොණ්ඩාශෝක නාට්‍යයේ. තේරුණාද? ඒක නොකරුණොත් දන්නවනේ. මුන් දෙන්න තමයි මේ ගමම අවුල් කරන්නේ. දුවපිය මෙතන. දුවපිය. චා. ඒවක් ඇත්ත වැඩ. යානුන්ට කොහොවගේ නපුරු ආයුධ පාවිච්චිය තහනම් කරන්න ඕනේ. මට හැමදාම කොහොපාරමයි. කලබල වෙන්න එපා. ඒකට ප්‍රශ්නයක් නෑ. මේක මෙතනින් ඉවරයක් නෑ. තව කොටසක් තියෙනවා.